2023දී ලෝකෙම හොල්ලපු මාරියෝ 2026දී අභ්‍යවකාශයේ ජයගන්න එනවා කියලා ඔයාලා දන්නවද? හැබැයි මෙදාපාර සතුර කලින් හිටපු බවුස නෙමෙයි. ඊට වඩා භයානක කෙනෙක්. බොහෝ දුරට කතාව පටන් ගන්න බවුසගේ පුතා වෙන බවුස ජූනියර් තමන්ගේ තාත්තව හිරෙන් නිදහස් කරගෙන කරන සටනකින් වෙන්න පුළුවන්. මේ සටන නිසා මුළු මෂ්රූම් කින්ඩම් එකම අනතුරේ වැටෙනවා. මාරියෝ සහ ලුයිජිට සිද්ධ වෙනවා අපේක්ෂා නොකරපු විදිහට අභ්‍යවකාශයට යන්න. එහෙදී උන්ට හමු වෙනවා අභ්‍යවකාශයේ කුමරිය වෙන රොසලිනා. ඇයගේ හඬට පනවන්නේ ප්‍රසිද්ධ නෙලි බ්‍රී ලාසන්. ඒ වගේම අපි හැමෝම ආස කරන යෝෂි සහ මාරියෝගේ කුඩා කාලයේ වන බේබි මාරියෝ සහ බේබි ලුයිජිවත් මේ චිත්‍රපටයෙන් අපිට බලා ගන්න පුළුවන්. මේ චිත්‍රපටයේ සුපර් මාරියෝ ගැලැක්සි ක්‍රීඩාව වගේම මාරියෝ ඔඩිසි සහ යෝෂිස් අයිලන්ඩ් කියන ක්‍රීඩාවල එකතුවක් විදිහට මාරියෝ. අලුත් ග්‍රහලෝක, අමුතුම සතුරු සහ හිතාගන්නවත් බැරි විෂුවල් ඉෆෙක්ට්ස් නිසා මේක 2026 වසරේ තිරගත වන සුප්‍රීම ඇනිමේෂන් චිත්‍රපටයේ වේ. ඔයාලා වැඩිම මාස රොසලිනාටද නැත්නම් බවුස ජූනියර්ටද පහලින් කමෙන්ට් කරන්න. මාරියෝගේ මේ වගේ අලුත්ම විස්තර දැනගන්න ප්‍රැක් TV සබ්ස්ක්‍රයිබ් කරන්න.